හායි මං අද කතා කරන්න යන්නේ මං අද කෝස් ප්‍රක්ෂේෂන් එකේ සෙල ස්ටෝ පේජ් එකේ මං කොහොඳ මෙතන මගේ පාටගේ පොඩක්වල ඇක්ටව ඩියක්ටව කියන එක මම හොද ප්‍රෝග්‍රම් කර ගතවල කතා කරන්න යන්නේ මං ඒකන වා පෙන්න්නම් මං කොහෝදක මගේ කොහෝදක වැඩ කරන්න කියලා මේ මගේ පෙන්න්නතන 13 Pro Max කියලා මගේ ප්‍රඩක්් එක මං ඒක මෙතන සිකරත්ය තන් දාපම පස්ස මෙ දැනක ඇක්ටි කරතම තියන්නේ මේ තින මේ ඉව පඩක් ඩියක්ටි කියලා ටෙක්ට කරට ඇක්ටවති ම ටෙක්ට කරට හදර තියන්න මම කෝම් පේ තමයි තිය පෙන්න්න මවා කියලා හෝම් පේජර ගියොත් හෝම් පේජරහම් පස්සේ වා ලහින්නති මේතම ඇසල්වාල්ක පඩක් එක මේක දැන්තින ඇක්ටු කක්ේ ඉන්තමට හෝම් පේජි පෙන්න්නන්නේ මට මේකර මොබයිල් සෙක්ෂන්ේ හෝම් පේජ මොබයිල් පෙන්න්නවා සයි බලමු ගිල්ල දැන්ගනි බලම ඩියක්ට මොකද ඩියක්ටවල් බලමු හොමද මේක ඩියක්නාවට හෝම් පේජ දරෙන් පුළුවන් දැදික එකක් පන්න මෙම ඩියක්ටක කරපම්ප මෙතරින් ආය අප ටෙක්ට ේ මේක්ව පඩක් ඩියක්ටව කියලා තැන්තින්න මේක පඩක් ඇක්ටව කියලා එක්ට චේජක හදල ඇ හෝම් පේජ හම් පස්සේ හෝම් පේෂ වල් බාතුරන් දැන් මොබයි සෙක්ෂන්ගේ ම විසට එක පොඩක්ට එකයි එකත් මැක්ටක මයකත් ඩියක්ට කරම දැන්තන එක පොඩක්ටක් කන්න හැ එහින්ත මොබයිල් පේජගේ හොයක් පෙන්න්න නැත්තේ හොද එක නැති වුණා එසේ බලු මේ ගිල්ලා ඩේටබේස් මංවාර්ගල පෙන්වෝ ඩේටබේස්ගේ ස්ටේටස් එක ඇක්ටවනම් අයිඩ එක එක කියලා ඇක්ටව නම් අයිඩික දෙජතා පෙන්න්න ඇබලම් ප්‍රක්ටේ බලුවොත් ඉපට ප්‍රමක්ෂ ගන මේක ස්ටේටස් අයිඩියක දෙක කියතා පෙන් අන්නක මේද මේක ඩියක්ටව තමයි තියන්නේ අප ඕන්න මෙතන වෙනස් කනප මෙතින් ඇක්ට පත් කරලා අපි දැන් ඉහල බැලුත් අපේ ඩිටබේස් ඩිටබස් හෝම් පේජ රිකස්ටම ට මෙතන අපේ 13 ප්‍රමක්ෂ බලාගන්න පුළුවන් ඒගතා මේවන් කෝට් කරන් තියෙන්නේ මේ ඇතම කෝට් කරන් තියෙන්නේ මගේ ඔවට්පුට් පෙන් හම තමයි මන් අපි දැන්ගේ බල මංකෝමට ප්‍රෝගම් ්‍රන්සීට රිස්කෝට් මුලින් බැලුවොත් මම මේක මුලින්ම වාල් මේක පැහැදිකන්න කලින්ට වේරියබල්ලෙක්න කියනවන් කලින් විලිව මේ වේරිබල්ල කතා කර මෙතන මේ සිලෙක්ට ඩේටක වේරබල සමන් කතාගන්න ො මේකෙත් මගේ වේරියබල පාච්ච නිසා මගේ මුලින්ම සිලෙක්ට නිසා සිට් එකට සිලෙක් සස්කූරය මංකට ස්ටෝ කරන තියෙන ඒස්කූටික ස්ටෝ කරන් තින්න ටේබල් එක සේස්තුම සේස්කරින් ටේබල්ල කදාල් ටේබල් පටක් ටේබල් එක ලක් ටේබල් එක නම් රෝකවන්ට වල රෝකවන්ට සේට නම් කිය වේරියබල් එකට ම ස්ටෝ කරතිය නමට ෆෝලූ පැත්තාලා එක්වේරියබල් එකටඩා සිලෙක්ට නම් කියන එකන්නේ පොඩක් ටේබල් එක රෝකවන්ට එක විසාද නම් ෆෝල් පැටුඩි හම් පස්සේ ෆෝලුක හිලක් විසාට් එක ෆික්ස්ොක් ඇත්තාල ඒක ෆෙච්චක් ඇත්තාල ඒක සිලෙක්ට ඩේට කියන වේරිබල් එකට ම ස්ටෝ කරන්තිනවා මේ සිලෙක්ට ඩේට කියන වේරිබල් එකතවන් වාතන අපට මේ වැදගත් ම මේන්ට පතිනවා කමෙන්ට ක්ටව සෙක්ෂන් කියලා එතින් මම මෙතන ඩියටක් ඇත්දාගන් තින දාන්ති හෝල්ල සිල් දාන්තින අයිඩිය දාන්තම ටෝගල් කියලා කෝකරන් තියනවා පිසිටක් ඇත්තාගෙන සිලෙක්ට ඩේටවල අයිඩ ගෙනවා එකෝ කරන් තියෙන ඒ ඔන්කේ ජද්දාතිරන් චේන් ටස් කියලා ටම ඔන්චේන්ජක දාන්තියනවා ඉක මෙතන ආය දාන්තිනවා ඉකෝ කරන් තියෙනවා සිලෙක්ට ඩේට එක අයිඩ එකෝ කරන් තියෙන මෙතන පිටක පෝපන් කළ මං එතන සිලෙක්ට ඩේටවල ස්ටේටස් අයිඩ කියන එක අයිඩිය දෙකට සමානය බලනවා දෙකට සමානම් මෙතරම ආය මෙසිමන් කෝස්ක තිනවා මේ එක්ට කියල එකක් පාති කරනවා එක් කියල පංචන් එකම පංචන එකම පාතිල තිවා තම පිටක ඕපන් කරන තෝසි සෙල්වටයම ස්ටගේ ගෙම මෙතරයි පිසි ටැගක කෝස් කල තිනවා කෝස් කරලා මෙතර ඉන්පුට් ටැක් සෙල් කෝසින් ටැක් එක සෙල් කෝසින් පාට් ඒ පාට්න් ඇක්කරන් තිනවා මෙතරම ලේබල් ටැක්ගයක් ඕපන් කල ලේබල් ටැක්ගේ අයිට ෆෝයකට තෝගල් කියල පාතිකල් තින ඒම් මේකට ටැක්ගයක් ඕපන් කල එකෝ කරලා තියෙනවා සිලෙක් ඩේට අයිඩිගෙන එකෝ කරන් තියෙනවා ලේබල් එක
මේ ආය පිස්ටක ඕපන් කරලා මං එතන එකක් දාලා ආය මෙතන බලන්න මම සිලෙක් ඩේට ස්ටේටස් එක එකද කියලා සිලෙක් ස්ටේෂන්වල් ලකිනවා වාට ඩේටබේසිම පෙන්වා ස්ටේටස් අයිඩ එක කියන්නේ ඇක්ටගෙන් සත් දෙක කියන ඉන්නක්ටගෙන් සත් ඩක්ට එවන්න එකද කියවා එකනම් මේකෝ පොඩක් ඩක්වල් මතක මගේ මෙතන පොඩක්ටිකෙදී ඇක්ව මේක පොඩක් ඩිජෙක්ටව තමයි මට මෙතෙන් ඩිස්පේ වුණේ මේක ඩිජෙක්ට සිටනට ඩිස්පේ වුණේ මේකෝ පොඩක් ඇක්ටව කියලා එ විගල බැලුව පිස්කෝටික මෙතනින් මට පෙන්නවා ස්ටේටස් එක නම් ඉස් එකේ තියෙන කඩිෂන ටරුවනවනම් මෙත පෙන්න්නන මේකුව පොඩක් ඩිජෙක්ටි කළ කියන්නේ මෙතරින් අපි දෙක්කරන් තියෙනවා මංසල තිය එල් ඒක ගැන මෙතරින් අපි මෙතරින් කඩිෂනේ ෆෝස් නම් කියන්නේ එතන ස්ටේටයි එක නෙමයි එක නනිවාර දෙකවෙන්න ම ස්ටේටයි එකයිදර එක ඇක්ම ඉන්නක් විලාට එකයි දෙකන එතකොට එල්ස් කියන්න එතන ස්ටේටයිඩිය දෙක වෙලාගේ දෙකන මේ ගිය පඩක් තුක මට ධාරණ තියන්නේ වල් දකින්න මෙතරමගේ දැන් ඇක්ටවස්තරින් වරන මේක පඩක් එක්ති කියලා දවසම්මතන ඩියෙක්ටර හම පස්සේ වන්න මේක පඩක් ඇක්ටව ඒසාම කෝස්කාන් තියන්නේ ඒසා මෙතරින් ලේබල් ටැක් දතන වන්නකරින් ඩිවරත් දාලා මද මේ මයි පොඩක්ද පිස්තික දාලා වම් මේක කෝඩි පාට් කරන්න තිවා එසේ බලන්තිය මෙතරින් මංවා දුක මෙමන්දාවන කියෙන ඔන්චේන් එක චේන් ස්ටේටස් කියලා අපි එක්ගෙන බලමු ඉතින් හැරමම ජාවිෂිටම කෝටි කෝට්ක පෝට් කරන් තියන්නේ මනිවරට අම්මුණ චේන් ස්ටේටස් කෙනෙකේ මගේ අයිඩිය පාස්කන්ති වල මක්වස් කරලත් මෙතම ඔන්චේන් ජත්න චේන් ස්ටේටල් ම අයිඩිය පාසලක් කියල ජාවිෂිටකට මම අයිඩියත් අල්ලක මේක මෙතන පඩක් අයිඩ ලේබල්ලක් අයිඩිය පොඩ අයිඩ ලේබලට ස්ටෝ කරලකිනවා ඉලසයි බලුවත් මම මෙතන ආයත් ෆෝර්ම්යක් කදාන තියෙනවා ෆෝර්ම කලතිය නිය ෆෝර්ම සාතින නිෆෝම්ගල් ෆෝම් වෙරිබල ස්ටෝකර මඟ ෆෝම් ඇපෙන්ඩ ඇතල අයිඩ එක බ්‍රට් අයිඩ දහර තියෙනවා මේ රිකොස්ට රිකොස්ට කදාන තියෙනවා නිව XML HTTP එක රිකොස්ට වෙරිබල් එකට ස්ටෝකරන මම රිකොස් ඔඩරි ටේසින් සිත ඇනනේ පංශන්න කරන්ත ඇන්ඩ පංශනයක් කියන්නේ නමක් නැති පංචන් එකක් එකම් මෙතන ඉස්තරක් දාල එකන් රික්වස් රෙඩිස්ටේට ෆෝකය පල්ලක ඇ මම ඒකයි රික්වස් ස්ටේසක දෙසිය දෙකම සත්ති නම් ඒ ඉස්ට ඇතුට ඇනක හඳ මිනිස් කටන් ඕන ස්ට ඇතුව වැඩකම් පටන් මෙතන පෙතුතින ම රික්වස් ටෙක් කියන එක මම රෙස්පෝන්ස් කියන වේරිබල් එකට ස්ටොකරන් තියෙනවා ඒම මේ ඇයි ඒට අයිදල් අම්මි වන්න රෙස්පෝන්ස් එක ටිවේට ඇක්ටිවේට් සහ රෙස්පෝන්සක ඩිජෙක්ටේට කියලා මෙතන රෙස්පෝන්සක ඇක්ටිවේට් හරි හරීම් වැටෙනවා මම මේ ඉස්ක රෙස්පෝන්ස් ක්ටේට එන්න මේ කොටම පසු කතා කරන්න ඒ දරුවත් මම මෙතන ඒ රික්වස්ට එක ඕපන් කරල තම ඩේටිකන පෝට් මෙතරද කර පෝට්ම හදා මම ඇඩිස් පාස්වරින්ට කරලා තියන්න ඇඩ් පාස ඇඩෙක්රම ජාවසිේ පිසි දෙක පාස් කරන කර මෙතන අපි පෝට්කන්තින ජාවසිත් කොටස පිසිකොට පෝට්කන්ට මේ ඇති මෙත මේෂන් කරන ෆයිල් එක ඒකමට එක ඩට දවස පෝට් ගිට මෙත පෝට්මක මට දෙයක්න ඩිටවන්න ගිට මෙතත් දෙන්නව යවාරයට දෙය බ්ලයින් කරතම යන්නේ බ්ලයින් කලතම යවන්නේ පෝට් මෙතඩ් එක යන සැන්සිටව ඩේට එතකට බලති මෙතන සිංකමසන ටූකල දාතිනවා ය මෙතිවා මරේ ම මුලින් හදාත් ෆෝම් හදාගේ වේරිබල් එක රිස්ටෝර රත්තේ එන්න එක ෆෝම් කියෙන් වේරීත එක මම සෙන් කරන්තින මේ ෆයිල් එකට ඒන් ස් පොස්සිල් පිසික ෆයිල් එකට සයි බලම ෆල්ල තිහරම කොමට කෝටීන් ටික කරගත්ත කිය එය බලම මුලින්ම පිසු ටැක ඔපන් කරගන මෙතන ඉන්ටෝට් කන්තන ප්‍රශන ෆයිල් එක තිය ෆයිල් ඔපන් කර තැකවල් නැති මංක ආලායකයන් මම ප්‍රශන් පීචි ෆයිල් එක ඕපන් කරන් තියන්නේ හේතු තමයි නොටේ ඩේටබේසත් එක්ක කමිකට් කිරීමේ නොලකන් පහි එවන් එක පයිල්ලක් පීචි ෆයිල් එක ඩේටබේසත් එක්ක
සෙට්ලා තිබ්බම අපිට ඒක අවශ්‍ය ඩේටාබේස් එකෙන් ගන්න අවශ්‍ය ෆයිල් වලට ඒක ඉන්ක්ලූඩ් කර කර අපිට ඒක පහසුවෙන් ක්‍රීන හැකියාව තියෙනවා. ඒක බලුවොත් මම මෙතන එහා පැත්තෙන් අපි ඒකු ෆෝම් එකේ data එක මෙතනින් මම product ID කියලාම variable එක ස්ටෝර් කරන් තියෙනවා. ඉස්සර post method එකෙන් එක මම මෙතන select query එක මේ select query එක මම මෙතන product data set කියලා product RSA data set කියන variable එකට ස්ටෝර් කරන් තියෙනවා. මේ product එතනින් select කරපු search variable query එක මම මෙතනින් product data set එක නම් number count එක බලලා ඒකම product නම් කියන variable එකට assign ගන්න මේ ස්ටෝර් කරන් තියෙනවා. ඒ කියන්නේ product table එකේ row count එක මම මෙතන product නම් කියන variable එකට ස්ටෝර් කරන් තියෙනවා. ඒක ස්ටෝර් එකක් දාලා බලනවා product නම් එකේ row count එකයි කියලා. row count එකයි නම් මෙතන product data කියන එක product data set එක text එකකට දාලා මම ඒකේ data ටික product data කියන variable එකට ස්ටෝර් කරන් තියෙනවා. ඒ වගේම මම status එක variable එකක් කරනවා. ඒන් කරන්නේ product data කියන variable එකේ status id එකම ස්ටෝර් කරන් තියෙන status එක variable එක. මම මේක ඉස්සරහට බලලා status id එක status එක සමාන එකට කියලා බලන්න. ඒ status එක සමාන එකට කියන්නේ ඔයාලා මම මේක database එකේ දෙන්නවා. status එකයි කියන්නේ active කියන තත්ත්වය. අපි බලන්න ඉතින් status එක x සමානක් බලන්න. status එකයි නම් මෙතන මම database එකේ දාලා තියෙනවා update කරන්න කියලා status එක දෙක විදියට status එක දෙක වෙලා තියෙන එකේ status එක update කරන්න කියලා මෙතන status එකයි නම් එක විදියට update කරන්න කියලා echo කරන්න කියනවා deactivate කියලා. ඒකෙන් බලනවා මේ status එක දෙකයි විදියට. ඒකෙන් වල තියෙන ඇති මෙතන මුලින් බලලා තියෙන status එකයි බලලා තියෙන්නේ. මුලින් බලලා මේ deactive තත්ත්වයේ තියෙනවා නම් active එකක් තියෙනවා deactive කරන්න කොහොමද කියලා deactive එකක් තියෙනවා active කරන්න කොහොමද කියලා එතනින් බලලා තියෙන්නේ. ඒ මට මුලින්ම echo එක කියන්නේ number count එක මම බැලුවේ එකයිද කියලා number count එකයි නෙමෙයි නම් මෙතන echo කරන්න කියනවා content tone please try again කියලා අපිට echo කරන්න කියනවා response විදියට. ඒක මෙතන response කරනවා නම් මෙතන ඉන්නේ active response එක deactive response එකයි මෙතන එනවා නම් ඉන්නේ. මෙතන deactive අපිට තමයි active වල තියෙන active එක තමයි deactive වල තියෙන්නේ. එතනින් කරන කෝඩ් ලයින් එක එතනින් කියන්නේ සෝල් දකින්න නැති මම ඉස්සර පැහැදිලි කරන්න දෙනවා ආනතරව පස්සෙ පැහැදිලි කරනවා නම් කිව්වා මෙතන මම ඉස්සරේ response එක active ද deactive ද බලනවා response එක සමානද equal ද බලනවා. එහෙමනම් මම මෙතන window ලොකේ reload එකක් දාලා මගේ page එක reload කරනවා. ඒක නම් electron response එක. ඒතකොට එහෙන් තමයි ඔයාලා මතකද වගේ මෙන්න මම මේක එකක් හරි deactive කරලා මේක deactive මේ product deactive කරාම මගේ page එක reload වුණා. reload එක make your product active කියලා ආයෙ මේක මම මේක ආයෙත් මොනවාද active කරපත් කරුවාන් පස්සේ ඒ test එකේ වට ආයෙ මොනවා මේක ආයෙ මගේ reload වුණා page එක. ඒ විතර මේ post කරන් තියෙන්නේ settings store page එකේ product වල active deactive තත්ත්වය මම coding කරන් තියෙන මොන තමයි. thank you.